දැන් ඔය අපි අල්ලගන්න එකයි දෘෂ්ටියයි එකට එන්නේ. ඕන දෙයක් අපි ඇලීමත් එක්ක දෘෂ්ටියකුත් එනවා. ඒ කියන්නේ ඉලූෂන් එකක්, ඩිලූෂන්. අල්ලගන්න එක අල්ලගෙන දෘෂ්ටියක් එනවා. එතකොට ඇලීම අඩු වෙනවත් එක්කම දෘෂ්ටි ස්වභාවයත් අඩු වෙනවා. ඔව් ඒ කියන්නේ දැඩිව ගන්නවා කියන්නේ ඒක අල්ල ගන්නවා. එතකොට ඒ සමගාමීව අපේ හිතේ අර එනවා මිත්‍යා දෘෂ්ටිය තදින්. ඒක මම හරි ඒක මොකක් හරි කියලා කියන්නේ. එතකොට ඒ සාමාන්‍ය දෘෂ්ටි සහගතව තමයි අර ඒ කියන්නේ දෘෂ්ටියයි ඇලීම එකට යන්නේ. ඇලීම අඩු වෙන්න දෘෂ්ටි අඩු වෙනවා. දැන් සාමාන්‍යයෙන් මම අත්දකින්නවා තාපසවරු යෝගීවරු මේ ඒගොල්ලන්ට ආසාව අඩු වෙගෙන යනවා. එතකොට මේ කයට මම කියලා ගන්න ඒවා එහෙම නැති වෙන්න පටන් ගන්නවා. නැති වෙච්ච ඉඳ තමයි ඒ ධ්‍යාන වලටපත් උනේ. එතකොට මේ සියුම්ව දෘෂ්ටියට ගන්නවා වෙන දෙයක්. ඒ කියන්නේ සියුම් විදියට. ඒ ආසාව මදි. එතකොට ආසාව නැත්තටම නැති වෙන්නේ අර ඒ සමාධි පැත්තෙන් යන්න සියුම් වෙනවා මිස තව මේ එතකොට ආසාව නැති වෙන එක විදිය තමයි දැන් මේ වගේ යෝනිසෝ මනසිකාරය මේ ප්‍රඥාව වෙනකොට අන්න ඒකේ තියෙනවා මම එක කිව්වා අර ඒකේ ලොකු වැටහෙන වෙලාවල් තියෙනවා. එහෙම වැටුණාම ලොකු විදියට මේ අත්හැරීමක් සිද්ධ වෙනවා. ඒ අත්හැරීම ඔය ධ්‍යාන වලින්වත් කොහෙන්වත් එන්නේ නැහැ. ඒකනේ ඔය ඒ සමාධිය, ඒ ප්‍රඥා සමාධියක් කියන්නත් පුළුවන්. ඒ ප්‍රඥාවෙන් එන හිත එක්තැන් වෙන එකට කිසිම සමාධියක් සම කරන්න බෑ කියලා රතන සූත්‍රයේනේ. අතසුරේ එක මතකද මහත්තයා ඒ කතාව? ඒ කියන්නේ ධර්මයේ ගුණයක් හැටියට. කාලකට මම ඒක කිව්වේ නෑ. ධර්ම මොකක්ද ඒකනේ? කවුරුත් කටපාඩමෙන් දන්නවද? සම්බුද්ධ තෙට්ටෝ හරි. ඊළඟට කාටත් අමතකයිද? රතන සූත්‍රයේ අන්න හරි. සමාධි ඉදම් පිදම් මේ රත්නං අන්න හරි. ඒ කියන්නේ ඒ සමාධියට කිසි සමාධියක් ඒ කියන්නේ මේ ධර්මඥාන එනකොට එතනදී එන මේකත් එක්ක එන විරාගය ලෝකේ කොහෙවත් ගන්න බෑ. ඒකයි රහතන් වහන්සේලා මාර්ගඵල ලැබු අපරිමිත පාරිශුද්ධියක්. මේ ලෝකයේ කිසිම ලෝකේ ආශාව නැතිම වෙච්ච අවස්ථාවක් ලෝකේ වෙන්න පුළුවන්. දේව බ්‍රහ්ම ලෝක ඔක්කොම අතර